ඔයාලා පාරේ යනකොට ඔෆිස් එකේ ඉන්නකොට එහෙමත් නැත්නම් ගමනක් යනකොට තිබහ වුණාම මොකද කරන්නේ? ළඟම තියෙන කඩේට ගිහින් මිනරල් වෝටර් බෝතලයක් ගන්නව නේද? අපි හිතන්නේ ඒක හරිම පිරිසිදුයි ආරක්ෂිතයි කියලා. හැමදාම අපි සල්ලි දීලා බොනේ වතුර බෝතලේ ඇතුලේ මාරේක් හැංගිලා ඉන්නවා කිව්වොත් ඔයාලා විශ්වාස කරනවද? අද වීඩියෝ එක තමයි ඔබ සල්ලි දීලා බොන්නේ වතුරද නැත්නම් ප්ලාස්ටික්ද? අද මම ඔයාලට පෙන්නනවා ඔයාලා බොන වතුර බෝතලේ ඇතුලේ තියෙන ඇසට පේන්නේ නැති මයික්‍රෝප්ලාස්ටික් සහ BPA කියන භයානක රසායනික ගැන. මේ වීඩියෝ එක බලලා ඉවරුනාම ඔයා ආයෙත් ප්ලාස්ටික් බෝතලකින් වතුර බොන්න කලින් 10 පාරක් හිතයි. මොනවද මේ මයික්‍රෝප්ලාස්ටික්? මයික්‍රෝප්ලාස්ටික් කියන්නේ මිලිමීටර් 5කට වඩා අඩු ඉතාමත් කුඩා ප්ලාස්ටික් කැබලි වලට. මේවා අපේ ඇසට පේන්නේ නැහැ. ලෝකයේ ප්‍රධාන ජල බෝතල් සමාගම් 250ක් යොදාගෙන කරපු පරීක්ෂණයකදී හෙළි වුණා ඒ හැම බෝතලයකම වතුර ලීටරයක මයික්‍රෝප්ලාස්ටික් කැබලි 325ක් විතර තියෙනවා කියලා. මේව වතුරට එන්නේ කොහොමද? බෝතලේ හදනකොට, ඒකේ මූඩිය වහනකොට සහ බෝතලේ මිරිකෙනකොට මේ පුංචි ප්ලාස්ටික් කැලි වතුරට එකතු වෙනවා. අපි වතුර බොනව නෙවෙයි යාළුවනේ. අපි කරන්නේ ප්ලාස්ටික් ටිකක් අපේ ශරීරයට දාගන්න එකයි. අව්වේ රත් වුණු බෝතලය. මාරාන්තික රහස. ඔයාලා දැකලා ඇති පාර අයිනේ තියෙන කඩවල් වල වතුර බෝතල් තොග පිටින් අව්වේ තියලා තියෙනවා. එහෙමත් නැත්නම් ඔයාගේ කාර් එක ඇතුලේ අව්වට රත් වුණු වතුර බෝතලයක් ඔයා කවදා හරි බීලා ඇති. මේක තමයි ලොකුම අනතුර. ප්ලාස්ටික් බෝතල් හදන්න ගන්න BPA කියන රසායනිකය රස්නයත් එක්ක වතුරට මුසු වෙනවා. BPA කියන්නේ අපේ ශරීරයේ හෝමෝන ක්‍රියාකාරීත්වය සම්පූර්ණයෙන්ම අවුල් කරන දෙයක්. මේක ශරීරයට ගියාම අපේ ශරීරය හිතන්නේ ඒක ඊස්ට්‍රජන් හෝමෝනේ කියලා. මේකෙන් පුරුෂ වඳභාවය, කාන්තාවන්ගේ ආර්ථව චක්‍රයේ ගැටලු සහ කුඩා දරුවන්ගේ අසාමාන්‍ය වර්ධනයට මේක ඍජුවම බලපානවා. පිළිකා අවදානම සහ අනෙකුත් ලෙඩ. දැන් අපි බලමු මේවායේ දීර්ඝකාලීන බලපෑම. මේ මයික්‍රෝප්ලාස්ටික් අපේ රුධිරයට එකතු වුණාම ඒවා අක්මාව, වකුගඩු සහ පෙනහළු වල තැන්පත් වෙනවා. වෛද්‍ය පරීක්ෂණවලින් පෙන්වලා තිනවා මේ BPA සහ ප්ලාස්ටික් රසායනික නිසා පියයුරු පිළිකා, බ්‍රෙස්ට් කැන්සර් සහ පුරස්ති ග්‍රන්ථි පිළිකා, ප්‍රොස්ටේට් කැන්සර් ඇතිවීමේ අවදානම 160කින් විතර වැඩි වෙනවා කියලා. ඒ විතරක් නෙවෙයි, මේවා නිසා ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වෙනවා. ඔයා නිතරම ලෙඩ වෙන කෙනෙක් නම් පොඩ්ඩක් හිතලා බලන්න. ඔයා බොන වතුර බෝතලේ ඒකට හේතුව වෙන්න පුරුවන් නේද කියලා. එකම බෝතලේ නැවත නැවත පාවිච්චි කිරීම. අපේ ගොඩක් අය කරන වැරද්දක් තමයි කඩෙන් ගත්ත වතුර බෝතලේ හිස් වුණාම ඒකටම ආයෙත් වතුර පුරවලා සති ගණන් පාවිච්චි කරන එක. ප්ලාස්ටික් බෝතල් යට තියෙන PET1 සලකුණු ඔයාලා දැකලා ඇති. ඒකෙන් අදහස් කරන්නේ මේක එක්වරක් පමණක් පාවිච්චි කළ යුතු බෝතලයක් කියන එකයි. ඔයා ඒක හොද පාවිච්චි කරනකොට ඒකේ තියෙන ප්ලාස්ටික් තන්තු බිඳිලා වතුරට එකතු වීම තවත් වැඩි වෙනවා. ඒ වගේම මේ ප්ලාස්ටික් වල තියෙන හීරින් මස්සේ බැක්ටීරියා ලක්ෂ ගණනින් පදිංචි වෙනවා. ආරක්ෂා වෙන්නේ කොහොමද? එතකොට දැන් තිබහ වුණාම අපි මොකද කරන්නේ? විසඳුම් තියෙනවා. වීදුරු හෝ ස්ටේන්ලස් ස්ටීල් බෝතල්. පුළුවන් හැම වෙලාවෙම ගෙදරින් වතුර බෝතලයක් අරන් යන්න. වීදුරු හෝ වානේ බෝතල් වල කිසිම රසායනිකයක් වතුරට මුසු වෙන්නේ නැහැ. පෙරු ජලය, ෆිල්ටර්ඩ් වෝටර්. ගෙදරදී වතුර උණු කරලා හෝ හොඳ ෆිල්ටර් එකක් පාවිච්චි කරලා වතුර බොන්න. අවුවෙන් ආරක්ෂා කරන්න. ඔයාට ප්ලාස්ටික් බෝතලයකින් වතුර බොන්නම වුණොත් ඒක අවුවේ රත්වණු එකක් නොවන බව තහවුරු කරගන්න. ඉතින් යාළුවනේ, ලේසියට හිතලා ප්ලාස්ටික් බෝතල් වලට හුරු වෙන්න එපා. ඔයා අද බොන මේ වතුර බෝතලේ ඔයාගේ අනාගතයේ ලෙඩ ගොඩක් කරන්න පුළුවන්. ඊළඟ පාර තිබහ වුණාම ප්ලාස්ටික් බෝතලයක් අතර ගන්න කලින් මේ වීඩියෝ එක මතක් කරගන්න. මේ තොරතුරු ඔයාගේ ආදරණීයයන් එක්කත් ෂෙයා කරන්න. මේ වගේ සැබෑව හෙළි කරන වීඩියෝ දිගටම බලන්න අපේ channel එක subscribe කරන්න. හැමෝටම නිරෝගී දවසක්.